welcome back to my YouTube channel. අද මම ඔයාලත් එක්ක share කරගන්නේ මගේ යුනිවර්සිටි එකේ පළවෙනි දවස් ගෙවන විදිය ගැන. vlog එකේ නම් ටිකක් පරක්කු නම් හරි අපි දැන් යමු වීඩියෝ එකට. ඉස්කෝලේ කාලේ අපි හැමෝගෙම හිණියක් තමයි යුනිවර්සිටි එකට සිලෙක්ට් වෙනවා කියන එක. අපි ඒ ලෙවල් වලදී හොඳට මහන්සි වෙලා වැඩ කරොත් අපිට පුළුවන් ඒ හිණි හැබෑකට ගන්න. ඔන්න ඉතින් මගේ හිණි නම් ඇත්තක් වුණා. මම සිලෙක්ට් වුණේ රුහුණ යුනිවර්සිටි එකට. අපේ යුනිවර්සිටි එක තියෙන්නේ මාතර. යුනිවර්සිටි එකට සිලෙක්ට් වෙලා හෙට යන පළවෙනි දවස කියන්නේ ඉතින් කවදාකවත් අමතක කරන්න බැරි දවසක් නේ. ටිකක් දුකයි ඉතින් පවුල එකෙන් ඈත්ලා නොදන්න පළාතක ඉන්න එක ගැන. අපි මේ හයිවේ එකෙන් මේ රෝඩ් එකට දාලා තියෙන්නේ දැන්. ඉස්සරහට මගේ අවුරුදු 4 ගෙවෙන්න තියෙන්නේ මේ ටවුන් එකේ. යුනිවර්සිටි එකට අසු වෙන්න තවත් හේතුවක් තමයි ස්පීච් එක. අපි කැම්පස් එක ඇතුළට යද්දිත් ළමයි ඇවිල්ලා තිබුණා. මේ වෙල්කම් සෙරමනි එක තිබ්බේ රවින්ද්‍රනාත් tagore අපේ කැම්පස් එකේම තියෙන ඔඩිටෝරියම් එකේ. අපි ගියා රෙජිස්ට්‍රේෂන් එකට මේ කැම්පස් එක ඇතුළට යන ගමන්. කැම්පස් එක නම් මාරම ලස්සනයි. රෙජිස්ට්‍රේෂන් එකේ වැඩක් ඉවර වෙලා ඊට පස්සේ අපි ගියා පොඩිමට. මේ තවත් ලස්සන දවසක්. ඔරියන්ටේෂන් ප්‍රෝග්‍රෑම් එකේ පළවෙනි දවස අද. අපේ සීනියර් අයියලා කළා අපිව පිළිගන්න හදපු නැව. දැන් අපි ඇවිල්ලා ඉන්නේ ලෙක්චර් හෝල් එකට. අද ලෙක්චර්ස්ලා ඇවිල්ලා අපිත් එක්ක කතා කරා. ඊළඟ සෙෂන් එකේදී ළමයි කැම්පස් එක කියන්නේම වෙනස්ම අත්දැකීමක්. මේ වීඩියෝ එක බලන අය අයලව කරන කෙනෙක් නම් මම විශ් කරනවා ආගේ කැම්පස් සීනය හැබෑ වෙන්න කියලා. අදට vlog එක ඉවරයි. තවත් ලස්සන vlog එකකින් අපි හමු වෙමු.